හලෝ කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා ඔක්කොමලා සතුටින් ඇති කියලා මම හිතනවා. ඉතින් මගේ ෆස්ට් ඩේ එකේ තමයි මම මේ අරන් ආවේ. ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක මගේ දවස ගත කරන්න. ඉතින් මේ තියෙන්නේ මගේ පුංචිම පුංචි කුස්සිය. උදෙන්ම ඇහැරලා ඇවිල්ලා මම මේ කේතලේ ලිපේ තියන්න තමයි මේ ලෑස්තිය. කේතලේ ලිපේ තියලා උදේට කෑම හදාගන්න එපාය. ඇත්තටම මම කැමතියි මගේ මැටි කුස්සියට. මේ මැටි කුස්සිය මමයි හස්බන්ඩ්යි තමයි හැදුවේ. ලිප නම් මම තනියම හදාගත්තේ. මගේ ලිප ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔන්න ඉතින් කේතලේ නම් පැහෙනවා. මම දැන් ආල් ටිකක් ලිපේ තියලා මම තම උදේට තේ බීලත් නැහැ. තේ එකක් හදාගෙන ඒක නිදහසේ බොන්න ඕනි. වැඩ කරන ගමන් තේ බොන්න මම කැමති නෑ. සමහර කට්ටිය උදේට හැරලා තේ එක හදාගෙන වැඩ ටික ඔක්කොම ඉවර කරලා තේ බොන්න බලද්දි තේ එක නිවිලා. ඉතින් මම කරන්නේ බත් ටික ලිපේ තියලා තේ එකක් හදා ගන්නවා. ජීවිතේ නිදහස කියන එක අපි උපරිමයටම මුක්ති වෙන්න ඉන්න ඕනේ. මොකද අපේ ජීවිතය ගැන අපිට කිසිම ස්ථාවරත්වයක් නැහැ. අපේ ජීවිතේ කොයි වෙලේ නැති වෙයිද, කොහොම මොනවා වෙයිද අපි ඇත්තටම දන්නේ නැහැනේ. ඒ හින්දා අපි අද දවසේ සතුටින් ඉන්න ඕනේ අනිවාර්යෙන්ම. ඔන්න ඉතින් මම තේ එකක් බීලා කරවිල මාළුවක් හදාගන්න තමයි ලෑස්ති. කරවිල දිත්ත නැතුව හදන විදිහත් බලන්නකෝ එහෙනම්. මම මුලින්ම කරවිල ටික ලුණු වතුරට දාලා ටිකක් වෙලා තියලා ඊට පස්සේ මිරිස් 3-5 ලුණු ඔයාට ඕන ගන්නට ඔයා දාගන්න. ඒ ටික දාගෙන කලවම් කරලා පුංචි වෙලාවක් තියනවා. ඊට පස්සේ ඒකට ලුණු, සුදු ලුණු, කරපිංචා, රම්පේ ඒ ටික දානවා. තව ටිකක් මම තියාගන්නවා ටෙම්පරාදුවට. ඉතින් ඊට පස්සේ චාර්තියට තෙල් ටිකක් දාලා ඒ තෙල් එකට සුදු ලුණු ටිකක් දාගන්නවා. සුදු ලුණු, කරපිංචා, රම්පේ ඒ ඔක්කොම දාලා ඒ ටික ටෙම්පරාදු වෙනකන් තෙලේ තියාගන්නවා. ඊට පස්සේ ඒ ටික ටෙම්පරාදු වෙගෙන එද්දී කරවිල ටික දාගන්නවා. කරවිල ටික දාලා ඒ ටිකක් තෙලෙන් තැම්බෙන්න අරිනවා. අපි අර කරවිල ටික කලවම් කරගත්ත භාජනයේට වතුර ටිකක් දාලා ඒකෙන් චූට්ටක් පුංචි ප්‍රමාණයක් දාලා කරවිල ටික චූට්ටක් තම්ම ගන්නවා. ඉතින් ඊට පස්සේ මිටිකිරි ටික අපි මේකට දාගන්නවා. මිටිකිරි ටිකක් දාලා ඒ ටිකත් හොඳට පැහෙනකන් හැඳි ගාලා අර පුබුල දාලා ගොඩ ගාලා ඉදීගෙන එද්දී අපි කරවිල මාළුව වහලා ටිකක් වෙලා හොඳට ඉදව ගන්නවා. මොකද කරවිල කෑලි හොඳින් ඉදින්න ඕනි. ඒවා අමුෙන් තිබ්බොත් තිත්ත රස වැඩියෙන් එනවා. මේ විදිහට උයාගත්තා නම් ඔයාලට තිත්ත නැතුව කරවිල උයා ගන්න පුළුවන්. ඉතින් ඔයත් උයලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා කරවිල මාළුව ටිකක් වෙලා යොදාගෙන ලුණු හැම් බලලා ලුණු මදි නම් දාගන්න. මේ වෙලාවේදී ලුණු දාගෙන තව ටිකක් වෙලා හොඳින් වහලා උයා ගන්න. ඉතින් කරවිල මාළුව නම් හරි. මම කරවිල මාළුත් එක්ක හදන්න යන්නේ කොටුකොළ සම්බෝලයක් හදලා පිත්තර හම්බ ගන්න. ඉතින් කොටුකොළ සම්බෝලෙත් මං හදාගෙන පිත්තර දෙකක් තම්බලා තියලා ඊළඟට මම අද මගේ මාසෙට අවශ්‍ය බඩු ටික ගෙන්න යන තමයි හිතාගෙන ඉන්නේ. ඊට කලින් මම අවශ්‍ය දේවල් බලලා මගේ පොතක ලියාගෙන ඌමනා බඩු ටික තමයි මම ගේන්නේ. තියෙන බඩු නැති බඩු මොනවද කියලා බලලා තියෙන බඩු වලින් අවශ්‍ය ප්‍රමාණය පමණයි ගේන්නේ. ඉතින් ඔයාලත් මං හිතන්නේ එහෙම තමයි කරන්නේ. බලමු අපි ඉස්සරහට වීඩියෝ එක මොකද වෙන්නේ කියලා. ඉතින් මං අද තවල්ට උයන්නේ මොකද නුවාදි ෆුඩ් අක්කා
අද කෑගල්ලට බිරියානි අරන් එනවා කියලා මම දැක්කා පෝස්ට් එකක් දාලා තියෙනවා. මම ඉතින් ඕඩර් එකක් දැම්මා. මම කලිනුත් එයාගෙන් කෑම කාලා තියෙනවා. ඉතින් අන්න අක්කා ඇවිත් ඉන්නවා. ඔය කළුපාට කාරකින් තමයි අක්කා ඇවිත් හිටියේ. ඉතින් ඔයාලත් නොවැඩි ෆුඩ් එකෙන් කෑම කාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම එයාගේ කෑම මාරම රහයි. අක්කත් මාරම හොඳයි. බලන්නකෝ එයා හරි ෆ්‍රෙන්ඩ්ලි. කතා කරන විදිහ ඒ කියන්නේ අපිත් එක්ක හැමදාම කතා කරලා ඉන්න කෙනෙක් වගේ තමයි එයා අපිත් එක්ක කතා කරලා ඉන්නේ. කාල මැසේජ් එකක් දෙන්න කලින් ගත්තද අපේ? ඔව් ගත්තා. අද ඩේට් එකක් යන ගමන් තියෙන්නේ. හරි කාල මැසේජ් එකක් හරි කොහොමද රහයි දැන් දන්නවනේ රහ කොහොමද කියලා. හරි මාරි විවේක් කො දුන්නා FB එකට. හරි හරි ඔන්න ඉතින් බිරියානි එකත් අරගෙන අපි දෙන්නා ගෙදර එන්න තමයි මේ හදන්නේ. අපි ගෙදර ආපු ගමම කරේ බිරියානි එක දිගේ අරගෙන කාපු එක බලන්න. මාරම ලස්සනයි වගේම තමයි ඒක රසයි. මිංචි සම්බෝලයක්, ග්‍රේවි එකක්, ලුණු සම්බෝලයක් එක්ක බිරියානි තමයි හම්බෙන්නේ. ඉතින් අපි කාලා එහෙම දැන් මේ ටවුන් යන තමයි ලෑස්ති වෙන්නේ. අපි ගියේ හස්බන්ඩ්ගේ වාහනේ. අපි මෙහින් යද්දී 2ට විතර ඇති. ඉතින් අපි දෙන්න ටවුන් එකට ගිහිල්ලා ඉස්සරෝම යන්නේ මේ ගොසරි කියන්නේ අයිටම් ටික ගන්න කඩේට. අපි දෙන්න ඉතින් ලොකුම ලොකු කතාවකුත් දාගෙන මේ ටවුන් එකට යන ගමන් ඔන්න ඉතින් මේ තියෙන්නේ මම බඩු ගන්න කඩේ මගේ ගම මම ඉන්නේ කෑගල්ලේ. ඉතින් කෑගල්ලේ ජනහිල් ස්ටෝර්ස් එකෙන් තමයි මම බඩු ගන්නෙ. ඉතින් මම ගිහිල්ලා මේකේ අපිට උගුණ දේවල් අර ෆුඩ් සිටි වල වගේම මට ගන්න පුළුවන්. මම දැන් ඇමරිකල් අවුරුදු 4ක් විතර වෙනවා. මම මේ අවුරුදු 4ටම බඩු ගන්න මේ කඩෙන්. ඉතින් මට උමනා බඩු යාලට කියලා මට ඕන විදිහට ගන්න පුළුවන් හැමදේම තියෙනවා. මස් මාළු බිත්තර එළවලු ඇර හැමදේම තියෙනවා. ඉතින් මම මස් මාළු බිත්තර ගන්න වෙන කඩවල් වලින් ඉතුරු බඩු ටික ඔක්කොම මම ගන්න මේ කඩෙන් තමයි. මම හැමදේම තෝරගෙන කාට් එකට දාගත්තා. ඉතින් මං උමනා දේවල් හස්බන්ඩ්ගෙනුත් අහන ගමන් මගේ බිල් එකත් බලන ගමන් ගෙදරට උමනා කරන හැමදේම ගත්තා. ඔන්න ඉතින් එතනින් බඩු ටික අපි බිල් කරගත්තා. ඉතින් මං අනිවාර්යයෙන්ම ගොසිරි අයිටම් ටික කලින් අරගෙන ඒකේ බිල බලලා තමයි ඊටු අයිටම් ගන්නෙ. මොකද ගොසිරි අයිටම් ටිකනේ අවශ්‍යම දේවල් ටික. ඊට පස්සේ තමයි මට ඕනි දෙයක් තියෙනවා නම් ඒව ගන්නෙ. ඉතින් අපි දෙන්න ගෙදර ඇවිල්ලා ටික වෙලාවක් ගෙදර ඉඳලා හවස් වෙද්දී අපි දෙන්න ගියා අරන්දර අවිස්සවෙල්ල පාරේ තමයි අරන්දර තියෙන්නේ. ඉතින් මගේ මේ වීඩියෝ එක මම කලින් ගත්ත වීඩියෝ එකක්. ඒ කියන්නේ මාර්තු මාසේ මට අප්ලෝඩ් කරගන්න බැරි වුණා ෆෝන් එකේ ප්‍රශ්නයක් තිබ්බ නිසා. ඉතින් මේක තියෙන්නේ මාර්තු මාසෙට අරන්දර දේවාලෙට. අරන්දර ඇතරම් දේවාලයක් පන්සලක් දෙකම තියෙනවා. මේකට මාර්තු මාසෙට අලුත් නුවර දැඩිමුල්ල දෙවියන්ගේ දේවපිළිම වහන්සේ වඩමනවා. ඒක සමරන තමයි මේ හැමදේම මේ විදියට සරසලා තියෙන්නේ.
ඒ කියන්නේ අරන්දර ගලිගමුව අවස්සාවෙල්ල ඒ හැම පැත්තෙම ඉන්න මිනිස්සු දැඩිමුණ්ඩු දෙවියන් වඳින්න මාර්තු මාසෙට අරන්දර පන්සලට එනවා. අපි ඉතින් ගියා වඳින්න. ඉතින් ගොඩාක් කට්ටිය මෙතන ඒ දවස් වෙද්දී ෂොප් දාගෙන ඉන්නවා. එක එක දේවල් අපි ඉතින් පළතුරු වට්ටියකුත් අරගෙන පූජාවට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් බලන්නකෝ කොච්චර සෙනග ඇවිත් ඉන්නවද කියලා. පොලිමේ තිබ්බා ගොඩක් දුරට. අපි ඉතින් පොලිමේ අන්තිමේ ඉඳන් හිමින් දේවාලි ගාවට ආවා. මෙහි පන්සලකුත් තියෙනවනේ. අපි ඉතින් පොලිමේ අම්මට ඉන්න කියලා අපි දෙන්න ගිහින් වැඳලා ඇවිල්ලා ඊට පස්සේ අම්මට එහෙම යන්න කිව්වා. අපි දෙන්න පොලිමේ ඉඳලා ඉතින් අපි පන්සලේ පහන් පත්තු කරලා හඳු පොඩු පත්තු කරලා මල් තියලා පන්සලත් වැඳලා තමයි දෙවියන් වඳින්න ගියේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා යන්න ප්‍රාර්ථනා කරනවා. ඔබ විසින්නේ කළා වූ දානමය කුසල කර්මයේ හේතු කොටගෙන යන්ත වටි ප්‍රාර්ථනා ඉතින් මේ කාලෙ වෙද්දී කඩවල් ගොඩක් මෙතන ඕපන් කරනවා. ඒ කඩවල් වල තම අවශ්‍ය හැමදේම වගේ ගන්න තියෙනවා. ඒ වගේම ගාණත් අඩුයි. වෙනදා අපි ඔය ටවුන් එකෙන් ගන්නවට වඩා ඒ බඩුවල ගණන් අඩුයි. ඉතින් සම්පූර්ණ මුළු අරන්දරම වෙනස් වෙනවා මේ දවස්වලදී. ඉතින් අපි අරන්දර වැඳලා ආයෙත් ගෙදර ආවා. ඉතින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ආයෙත් මම ඉක්මනින් වීඩියෝ එකක් අරන් එන්නම්.